හායි හායි කොහොමද ඉතින් ඔයාලට? මට අද හිතුණා මගේ දවල් වරුවක් ගෙවෙන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. දැන් දවල් 12ට විතර ඇති මං හිතන්නේ. මම ඉතින් මේ ඇඳට වෙලා මගේ මැසෙන්ජර් එකේ WhatsApp එකේ ආපු මැසේජ් ටික බල බල හිටියා. ඇඳට වෙලා ෆෝන් එක බල බල හිටපු නිසා මාර කම්මැලි නැගිටලා වෙන වැඩක් කරන්න. ඒ හින්දා මම පොඩ්ඩක් channel එක ඇරලා channel එක දිහා බලන්න හිටියා. දැන් මම hair oil එකත් කාගෙන පැයක් දෙකක් විතර ඉඳලා නාගන්න තමයි හදන්නේ. මම අනිවාර්යෙන් සතියකට 3 පාරක්වත් hair oil ගානවා. මොකද අපේ කොණ්ඩෙට oil ඕනෙනේ. ඒක නිසා අඩුම සතියකට 2 පාරක්වත් අපි oil එකක් apply කරන්න ඕනේ. මගේ කොණ්ඩෙ ඉස්සර මීට වඩා ගොඩාක් දිගට තිබුණා, ගොඩක් මහතට තිබුණා. හැබැයි ඉස්කෝලේ යන කාලේ පරිස්සමක් නැති නිසා ටික ටික කොණ්ඩෙ ගියා. ඒ හින්දා තමයි දැන් මේ පරිස්සම් කරන්නේ. hair oil එක apply කරලා මම ඇඳත් ටිකක් හදාගත්තා. ඊයේ මම ටවුන් ගිය වෙලාවේ මෙන්න මේ කියුට්ම කියුට් මග් එක දැකලා ඒක ගත්තා. මෙන්න මේ බොටල් එකත් ගත්තා. ඒක ඇතුලේ ග්ලාස් එක තියෙන්නේ. ඒක නිසා හොඳයිනේ. දැන් ඉතින් මම ක්ලාස් වැඩ කරනවා. මොකද මට හෙට ඉඳලා ආයෙම සතියම ක්ලාස්. මම ඒ වැඩ ටික කරන්න එළියට ආවා. එළියට ඇවිල්ලා වැඩ කරද්දී ගේ ඇතුලේ ඉඳලා වැඩ කරනවට වඩා අමුතු නිදහසක් දැනෙනවා. ඉතින් දැන් අම්මත් ඒකකුත් ගෙනල්ලා දුන්නා අලුව කෑල්ලක් එක්ක. මම දැන් මේ අලුව කෑල්ලත් කකා තේ ටිකක් බීලා නාගන්න තමයි හදන්නේ. ඉස්සර නම් මම උදේ 7 විතර වෙද්දි නානවා. හැබැයි දැන් නම් 1 2 විතර වෙනවා නාද්දී. මොකද මේ දවස්වල රස්නේ නිසා. හැබැයි මම ගොඩක් රෑ වෙනකන් ඉන්නේ නැහැ නාන්න. මොකද එහෙම වුණාම ඒක කොණ්ඩෙට හොඳ නැහැනේ. කොණ්ඩේ වේලෙන්න පරක්කු වෙනවානේ. ඒක හින්දා. එහෙනම් ඉතින් අදට බයි බයි.